අපිට ලබන එකක් නෙමෙයි පිරිසිදු කරගන්නයි අවශ්‍ය. පිරිසිදු කිරීමේ ප්‍රතිඵල වශයෙන් මගඵල ලබනවා. ඒක තමයි මාර්ගය. මගඵල ලබන්න ගියොත් එහෙම මගඵල ලබන්න බෑ. ඒතර නිවන කෘතිමයි. දැන් ඔය නිවන කියලා ගොඩක් අය කතා කරනවා. ඒ හැම එකක්ම කෘතිමයි. තියෙන නිවනක් ගැන කතා කරන්නේ. මේ අපි මල්වට්ටිය ගැන පෙන්නලා කතා කරනවා වගේ නිවන ගැන කතා කරනවා. ඒ කතා කරා මේ නිවන තියෙනවා. ඒතර ඒ නිවන තියනනම් ඉතින් නිවනක් තියෙනවා මාත් ඉන්නවා. ඒතර ඒ නිවන භෞතිකයි මමත් භෞතිකයි. ඒ කියන්නේ ඒක ලෝකෝත්තර නැහැ. අපි කිව්වේ තේරුම් ගන්න දෙයක්. මේ අතුලාන්තයේ පිරිසිදු කරගත්තාම ලැබෙන එකක්. කලබලයට හදිස්සියට ආධ්‍යාත්මීය මාර්ගයේ ජයගත්ත කවුරුත් නැහැ. ඉවසීමෙන් කිසිම කලබලයක් නැතුව ගමනාන්තය නොසොයමින් ගමනාන්තය සොයන්නේ ඇයි? හදිස්සි නිසා. දැන් කල්පනා කරලා බලන්න. ඇයි මම මේ ගමනාන්තය සොයන්නේ? මට හදිස්සි. ඇයි මට හදිස්සි? මට හරි කලබලයි. ඇයි මට කලබල? මේ ආත්මාර්ථකාමී සිතුවිලි. ලෞකික බලාපොරොත්තු මගේ ඇතුලේ පිරීලා. මේ ලෞකික බලාපොරොත්තු මට කියනවා ගමනාන්තය සොයන්න කියලා. මේ ඉවරය සොයන්න කියලා. එතකොට ඒ නිවන කෘතිමයි, ප්‍රායෝගික නෑ. අපි පෙන්නුවේ මේ ආධ්‍යාත්මය සුද්ධ කර ගැනීම. මිනිස්සු පිරිසක් නැවක නැගලා චාරිකාවක යනවා. එක නගරයක ඉඳලා තවත් නගරයකට. මේ චාරිකාව යනකොට දැන් අපට මේ නගරයෙන් පිටත් වුණා. දැන් මූද මැදට ආවා. දැන් අනිත් නගරය අපට පේනවා. එතකොට නැවේ කපිතාන් කියනවා ඕගොල්ලෝ අනිත් නගරයට එක්ක යන්නේ නැහැ දැම්ම. ඕගොල්ලෝ අපි මේ පැත්තේ රවුමක් යන් කියලා. මිනිස්සුන්ට හරි හදිස්සි දෙවෙනි නගර ගමනාන්තයට යන්න. දෙවෙනි ගමනාන්තයට යන්න. එතකොට මිනිස්සු කපිතාන්ට බනිනවා. පිස්සු අර පේනෙද්දි යන්න අරේ යනවා. සමහරු කලබල නැතුව ඉන්නවා බලමු වෙන්නේ මොකද්ද කියලා. දැන් මං ආන්නේ කණ්ඩායම් දෙකේ අයගෙන් ඕගොල්ලෝ මොන කණ්ඩායමේ අයද? අර නගරේ පෙනිපෙනී ඒකට ඉක්මනින් යන්න උත්සාහ කරන අයද? නගරේ දැකලා ඕන්නේ නැහැ දැන් අපි දැක්ක අපි හදිස්සියක් නැහැ මේ පැත්තෙත් බලලා ඇවිදගෙන හිමින් ඔතෙන්ට එමු කියන කණ්ඩායමේ අයද? 90%ක් මේ ඉන්නේ නගරේ දැක්කාම පුදුම කඩිකුලප්පුවක් එනවා අපිට. කකුල් නලියන්න පටන් ගන්නවා. එතකොට අර කපිතාන්ට කියනවා ඉක්මනට යන් කියලා. ඒ ඉක්මන් කරන කිසි කෙනෙකුට මං කියපු මාර්ගයට සමීප වෙන්නවත් බෑ. සමහරු කියනවා අපි දැක්කනේ දැන් ඉතින් ඕකනේ ගියා කොච්චර ගියත් බලන්න තියෙන අපි ඕක යන්න ඕනේ අපි වෙන පැත්තක යා. තව කොයි හරි රවුමක් ඇවිදලා කළා අන්තිමට හවස් වෙනකොට නගරයට එමු. එහෙම කියන අය ඉන්නේ අතේ ඇඟිලි ගානටත් අඩුවේ. නිවනට සුදුසු ඒගොල්ලෝ. අර නගරයට බහින්න ලෑස්ති වෙලා කකුල් වෙවුල හදිස්සි වෙවි කලබල වෙච්ච කිසි කෙනෙක් කුටේ නගරයට බහින්න ආම් වෙන්නේ නැහැ. කිසිම කලබලයක් නැතුව වෙන පැත්තකින් යන් කියපු අය නගරයට බහිනවා. මේ නිවන ගැන කියන්නේ. මොනවද මම පුරුදු කොලේ? පුරුදු කරපු දෙයක්වත් නැහැ. වයස ගෙවලා. වයසේ අවාගෙන. තරුණකම නැති කරගෙන. මහලු වෙලා. ආධ්‍යාත්මය පුරුදු කරගෙන නැහැ. ආධ්‍යාත්මය වැඩුවේ නැහැ. ආධ්‍යාත්මය වඩන කෙනාට වචන කීපයක් ඇති. මොකද තමා තුළින් ඉන්නේ සොයන්න ඕන. මන් තුළින් මං සොයා ගන්න ඕන. මං ගුරුවරු 100ක් හොයාගෙන ගියයි කියලා ඒ ගුරුවරු 100 මාව නිවන් දක්වන්නේ නැහැ කවුරුවත්. මට මාර්ගය පෙන්වන්නේ නැහැ කවුරුවත්. මං තුළින් සොයා ගන්න ඕන. මගේ ඇතුළාන්තය පිළිබඳ අපක්ෂපාතී ගවේෂණයක්. මම මේක ගැන මගේ මේ හිත ගැන අපක්ෂපාතී සෙවිල්ලක මම නිරත වෙනවා. මේ ගැන අපක්ෂපාතී සොයනකොට මට ප්‍රඥාව පහළ වෙනවා. ඕගොල්ලෝගේ හිත ගැන හැමතිස්සෙම හොයන්නේ පක්ෂපාතී ගවේෂණයක්. පක්ෂපාතී හොයන්න.
ඕගොල්ලොන්ගේ පැත්ත හරි කියාගෙන තමයි ඕගොල්ලෝ ඔක්කොම තීරණ ගන්නේ. මැදින් බලන්නේ. මේ විමුක්ති මාර්ගය පවතින්නේ මැදින් බලනකොට. මජ්ජේන තථාගතේන ධම්මං දේශේසි. තථාගතවරු මේ මැදින් තමයි දේශනාව පෙන්වන්නේ. නිර්වාණය මැදින් පෙන්වන්නේ. විමුක්ති මාර්ගයේ පවතින්නේ මැද. නමුත් ආත්මාර්ථයේ පිරිච්ච මිනිස්සෙක් යමක් දිහා බලන්නේ මැදින් නෙමෙයි, කෙලවරකින්, අන්තයකින්. ඉගෙන ගත්ත මිනිස්සු තමන්ගේ දැනුමට සාපේක්ෂව බලනවා. අපි සත්‍ය ගැන දේශනා කළාම අපි අවබෝධ කරගත්ත දේ කිව්වම කියනවා අපේ පොතේ තියෙන්නේ ඔහොම නෙවෙයි. අපේ පොතේ ඔහොම නැති වුණාට අපේ හිතේ තියෙන්නේ මෙහෙමයි. මං ආන්නේ නිර්වාණයට සමීප වෙන්න වඩා වැදගත් වන්නේ පොතේ තියෙන එකද හිතේ තියෙන එකද කියලා. තෝර කියන්න වෙනවා පොතේ තියෙන එක වැදගත් වෙන්නේ නැහැ. හිතේ තියෙන එක වැදගත් වෙන්නේ. නිර්වාණයට යන කෙනා ඇසුරු කළ යුතුයි ප්‍රත්‍යක්ෂයට පත්වෙච්ච ගුරුවරයෙක්, ප්‍රත්‍යක්ෂයට පත්වෙච්ච කෙනෙක්. ඒතොර ලේසි මේ මාර්ගය. ඒ ප්‍රත්‍යක්ෂයට පත්වෙච්ච කෙනා ඒකේ යන්න ඕන තැන දන්නෝ. ෂේම භූමියට ගිය කෙනෙක්, කාන්තාරයට ගිය කෙනෙක් නෙමෙයි, ෂේම භූමියට ගිය කෙනෙක්. මේ මාර්ගයේ පුරුදු කොල්ලා ෂේම භූමියට යන අය අඩුයි. කාන්තාරවල නවතින අය වැඩි. ඇයි කාන්තාරවල නවතින්නේ? ඇයි මේ මාර්ගයේ වරදින්නේ? හැම තිස්සෙම මාර්ගයේ වරදින්නේ තමුන්ගේ ආත්මාර්ථකාමී සිතුවිලි ඉස්මතු වීම නිසා. ආත්මාර්ථකාමී සිතුවිලි ඉස්මතු වෙනවා මට කෑම නැහැ. අර තේලපත්ත ජාතකය කියන්නේ. 6 දෙනෙක් ගියා රජකම සොයාගෙන. එක්කෙනෙක් දැක්කා රසවත් කෑම. එයා එතන නැවතුණා. තව එක්කෙනෙක් දැක්කා ලස්සන රූපය. එයා එතන නැවතුණා. ගඳ සුවඳ එයා එතන නැවතුණා. සංගීතාව ඇවිල්ලා එයා එතන නැවතුණා. ඕම නැවතිලා 5 දෙනෙකුට මාර්ගය අතරමං වුණා. 6 දෙනාගෙන් 5 දෙනෙක් කාන්තාරයට ගියා. එක්කෙනෙක් ෂේම භූමියට ගියා. ඒ කියන්නේ මේක ඇහුවට මේක පුරුදු කරනකොට නුසුදුස්සෝ ඉවත් වෙනවා. නුසුදුස්සෝ අයින් වෙනවා. නුසුදුස්සෝ අයින් වෙනකන් සුදුස්සෝ කලබල නොවී ඉන්න ඕන. කොබලන එක තේරිච්ච අය? නුසුදුස්සෝ අයින් වෙනකන් සුදුස්සෝ කලබල වෙන්නේ නැහැ. අපි කලබල වෙන්නේ නැහැ. විශ්වාසයි. අර නැව යනකොට නැවේ කපිතාන් විශ්වාස අය තමයි කලබල නැතුව ඉන්නේ. ඒගොල්ලෝ දන්නවා යා හරි වෙලාවට ගෙනියයි. කලබල වෙන්න ඕනේ නැහැ. දඟලන්න අවශ්‍ය නැහැ. ඒ කපිතාන් අවිශ්වාස නම් ඔන්න එතකොට දඟලනවා. එතකොට ඒ ගමන යාගන්න බැරි වෙනවා, අසාර්ථක වෙනවා. දැන් මේ ඔක්කොටම අවශ්‍යයි මං හිතන්නේ මනුස්ස ලෝකේ ඉන්න විශාල පිරිසකට අවශ්‍යයි ආධ්‍යාත්මීය චාරිකාවක්. ඔයගොල්ලෝ අනුරාධපුරේ යනවා, පොළොන්නරුව යනවා, රටවල ඇවිදින්න යනවා. ඒ ඔයගොල්ලෝ එහෙම චාරිකා කරන්න ඕනේ. ඒ වගේ ඔයගොල්ලෝ යා යුතු තව චාරිකාවක් තියෙනවා. ඒ තමයි ආධ්‍යාත්මීය චාරිකාව. මේ අතුලාන්තය තෘප්තිමත් කර ගැනීමේ ගමන. ඒකට ප්‍රඥාව අවශ්‍යයි. දැක්මක් අවශ්‍යයි. ඒකට සාකච්ඡාව අවශ්‍යයි. විශ්ලේෂණය අවශ්‍යයි. ආගම් අවශ්‍ය නැහැ. ආගම් වල තියෙන බොරු. හැම ආගමක්ම ඒ රටට සාපේක්ෂකයි. බුද්ධ ආගමුණත් එහෙමයි. අපි ලංකාවේ බුද්ධ ආගම දැන් ඉගෙනගෙන තියෙන්නේ. දැන් තායිලන්තයට ගිහිල්ලා බලන්න ඒගොල්ලන්ගේ තියෙන වෙන එකක්. ඊට පස්සේ බුරුමෙට ගියාම තවත් එකක්. ලාओස් වල තවත් එකක්. හැම රටේම එක සංස්කෘති වෙනස්. විමුක්ති මාර්ගය එකයි. මෙතන අපි සාකච්ඡා කරන්නේ විමුක්ති මාර්ගය. මොකද්ද මේ සදාකාලික සෝයට පත්වීමේ මාර්ගය? කොහොමද නිවන් දකින්නේ? මරුණයින් පස්සේ කවුරුවත් නිවන් දකිනවද? නැහැ. කිසිම කෙනෙක් නැහැ. ජීවත් වෙලා ඉන්නකොට හුස්ම ගන්නකොට තමයි නිවන් දකින්නේ. ඒ වුණාට ඔයගොල්ලෝ නිවන මතක් වෙන්නේ හුස්ම යන්න කිට්ටු වෙනවා.
හුස්ම යන්න කිට්ටුව නෙමෙයි නිවන සොයන්න ඕන හුස්ම හොඳට තියෙනකොට. නිවන කියන්නේ 아무තු දෙයක් නෙමෙයි. මේ ජීවිතයේ කිසිම ප්‍රශ්නයක් කරගන්න නැතුව ලෞකික ලෝකෝත්තර කිසිම ගැටීමක් කරගන්න නැතුව කිසිම දෙයකට ඇලෙන්නේ නැතුව කිසිම දෙයක් අල්ලගන්න නැතුව ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව ගෙනියන සාමකාමී ජීවිතය. ඔන්න ඕක තමයි නිබ්බාන. සාමකාමී ජීවිතය. ඔගොල්ලන්ට ඒ සාමකාමී ජීවිතයක් නැහැ. ඔගොල්ලන්ගේ හිත සමහර දේවල් අල්ල ගන්නවා සමහර දේවල් ප්‍රතික්ෂේප කරනවා. අල්ලගත්තාමත් දුක ප්‍රතික්ෂේප කළාමත් දුක. අපි ඉගැන්නුවේ අල්ලගන්නෙත් නැති ප්‍රතික්ෂේප කරන්නෙත් නැති නිදහස් මාවතක්. අල්ලගත්තෙත් නෑ ප්‍රතික්ෂේප කළෙත් නෑ. අල්ලගත්තාමත් කරදරේ අතෑරියාමත් කරදරයි. දෙකටම නැතුව මැදින් සිටියා. කොහොමත් ජීවත් වෙන විදිය තමයි මේක. ක්‍රමේ වෙනස් වුණා කියලා ජීවිතේ වෙනස් වෙන්නේ නෑ. ඒ නිසා ඉන්න තැන සතුටි. ඉන්න තැන සතුටි. කරන දේ හරියට. ඉන්න තැන සතුටින් කරන දේ හරියට. වෙලාවට. පිළිවෙලට. ලස්සනට. හොඳට. කරානම් ඒ තමයි අධ්‍යාත්මික මාර්ගය. කොච්චර සවන් දුන්නත් දැන් මේක සමහරු සවන් දෙනෝනේ ලාස් ගණන් ලක්ෂ ගණන් සවන් දුන්නට ඈතර වෙන්නේ නැහැ. ඒ අය සවන් නිකන් සවන් දෙනවා අපරාධේ වයස යවා ගන්නවා. සවන් දෙන්නේ විශ්වාසයකින් නෙමෙයි. මේ මාර්ගය ගැන විශ්වාසයක් නැහැ. පැහැදීමක් නැහැ. විශ්වාස දෙකක් තියෙන්න බෑ එකයි තියෙන්න පුළුවන්. විශ්වාස දෙකක් තියෙන්න බෑ එකයි තියෙන්න පුළුවන්. යම් කිසි කෙනෙකුට මේ මාර්ගය ගැන එකම එක විශ්වාසයක් තියෙනම් එයා ඈතර වෙනවා. ඒ විශ්වාසය තියෙන කෙනාට කලබලයක් නැහැ. කලබල වෙන්න අවශ්‍ය නැහැ. අපිට විශ්වාසයි. හදිස්සි වෙන්න අවශ්‍යත් නැහැ. ඒත් අපිට විශ්වාසයි. අරයා කිව්වා මෙයා කිව්වා ඒව අපට අදාළ නැහැ. අපිට විශ්වාසයි. අපට අපි විශ්වාසයි. අපි පුරුදු කරපු දේ විශ්වාසයි. ශ්‍රවණය කළපු දේ විශ්වාසයි. දැනිච්ච දේ විශ්වාසයි. මෙන්න මේ විශ්වාස එක්ක තමයි මේ මාර්ගයේ ගමන් කරන්නේ. එහෙම නැතුව ගමන් කරන්න බෑ. තමන්ට තමන් ගැන විශ්වාසයක් නැතුව පිළිගැනීමක් නැතුව තමුන් අහපු දේවල් ගැන විශ්වාසයක් පිළිගැනීමක් නැතුව කවුරු හරි කෙනෙක් එනවා මේ පාරේ යන්න. වැඩි දවසක් යන්න බෑ. විසි වෙලා යනවා. මේ යන්න බෑ ආවට.